අපිට තව කෙනෙක් එක්ක කමියුනිකේට් කරද්දී භාෂාව මූලිකම දෙයක් වෙනවා. තව කෙනෙක් එක්ක සංවාද කරන්න, අපේ අදහස් බෙදා ගන්න, තව කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න, ඒ වගේම සුබපතන ඒ ෆීලින් ඔක්කොම දැනෙන්නේ ඒ අහන කෙනාට එයා දන්න භාෂාවෙන් අපි ඒ දේ ප්‍රකාශ කරොත්. ඉතින් මෙච්චර කාලයකට කේක් හදන අයට තිබ්බේ සිංහලෙන් දෙයක් ප්‍රකාශ කරනවා නම් කේක් ටොපර්ස් විතරයි. බනී කේක් අපි මේකට ගෙනල්ලා තියෙනවා අලුත් අයිටම් එකක්. මේක සිංහල හෝඩිය ලෙටර් කටර් සෙට් එකක්. මේකේ එනවා සම්පූර්ණ කටර්ස් 49ක්. ලෙටර්ස් 35ක්, පිල්ලම් 14ක්. ඒත් එක්ක මේ ස්ටෝරේජ් බොක්ස් එකත් එනවා. මේ වගේ තමයි සාමාන්‍ය ලෙටර්ස් තියෙන්නේ. අපි බලමු මේකෙන් ලෙටර්ස් කට් කරද්දී මොන වගේ විදිහටද එන්නේ කියලා. මුලින් කට එක කෝන්ෆ්ලා තවර ගන්න ඕන. ඊට පස්සේ තුනී කරගත්ත ෆොන්ඩන්ට් එකේ අකුර කපා ගන්න පුළුවන්. සිංහල අකුරු වල කර්ව්ස් වලින් නිසා කට එකේ ෂාප් එජ් මත වෙනකන් ෆොන්ඩන්ට් එක ටිකක් තද කරගන්න ඕන. විනාඩි 5ක් විතර ඩ්‍රයි වුණාට පස්සේ ඔයාලට මේ විදිහට ලෙටර් එක වෙන් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට උවමනා දේ කට් කරලා ලස්සනට කේක් එක ඩෙකොරේට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ අකුරක සයිස් එක සෙන්ටිමීටර් 3ක් වගේ එනවා. ඊට අමතරව ගොඩක් බර්ත්ඩේස් වලට ඊට අමතරව පොඩි බබාලට පළවෙනි වතාවට අකුරු කියවද්දි හදන කේක්ස් වලට වගේ මේක ගොඩක් ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එක ඔයාලට shop එකට ඇවිත් බලලා ගන්න පුළුවන්. ඊට අමතරව WhatsApp එකට මැසේජ් එකක් තියලා ඔයාලට ඕඩර් කරගන්නත් පුළුවන්.